සුබ දවසක් ඔයාලා හැමෝටම අද ඉතින් වෙසක් පොය දවස මන්නම් සිංහල අවුරුද්දටත් වැඩිය ආසාවෙන්ම සමරන දවසක් තමයි මේ වෙසක් පොය කියන්නේ නම් දැන් මේ මායි නංගි හදන්නේ දවල්ට කෑම හදාගන්න. දවල්ට හදන කෑම ටිකක් අද උදෙන්ම හදාගන්න හිතුණා. මොකද දවල් 11ට කලින් දවල් බුද්ධ පූජාව තියන්න ඕන නිසා අද නංගිලා මල්ලිලා හැමෝම ගෙදර ඉන්න දවසක් නිසා ගෙදර නම් ටක් ගාලා හැඩි වෙනවා. හැඩි වෙන ගේ අස් කරන ගමන් තමයි මේ දවල්ට කෑම හදාගන්නේ. ඒක නිසා පොඩ්ඩක් විතර කෑම හදන එක පරක්කු වුණා. අද දවල්ට අඹ මාළුවක් හදලා පටු මෝජු හදලා පරිප්පු හදාගන්නම් කියලා හිතුවට බුද්ධ පූජාවට නම් අඹ මාළුවයි බටු එකයි විතරයි තියාගන්න පුළුවන් උනේ. මං ඉතින් මේ දෙකම ලිපේ තියලා ඉවර වෙලා බත් එකත් රයිස් කුකර් එකට ගහගත්තා. කොහොම හරි උදේ 10:45 විතර වෙනකොට උයන වැඩත් ඉවර කරලා ගෙදරත් අස් කරගත්තා. මේ නම් ගමේ තියෙන බුදුමැදුරට අරන් යන්න හදාගත්ත බුද්ධ පූජාව. බුද්ධ පූජාවට මං තව සියඹලා බීමේකුත් හදාගත්තා. මේ නම් තියෙන්නේ ගෙදර පහන පත්තු කරගන්න හදාගත්ත විදිහ. පහන පත්තු කරලා බුදුන් ඇඳලා ඉවර වෙලා දැන් මම මේ ආවේ වෙසක් කුඩු ටික එල්ල ගන්න. මේ තමයි මම වෙසක් එකට හදාගත්ත වෙසක් කුඩු ටික. අපි ඉන්න පැත්තේ නම් ගොඩක් අය වෙසක් දවසට වෙසක් කුඩු එල්ල ගන්නේ නම් එදා රැට තමයි. ඒ වුණාට මම නම් උදෙන්ම මේ ලස්සන වෙසක් කුඩු ටික එල්ල ගත්තා. මේ නම් ගමේ බුදුමැදුරට හදපු වෙසක් කූඩුව අපේ තුන්වෙනි මල්ලි තමයි ඒක හැදුවේ. මේ රැලි ටික එහෙම දාලා මැදේ ලස්සන කැටේමක් දාන්න තමයි මගේ ගාවට අරන් ආවේ. ඉතින් මම ඒකත් ලස්සනට හදලා දුන්නා. වෙසක් කූඩු ටිකත් එල්ලලා ඒවලත් ලස්සන බලලා දැන් අපි මේ වෙසක් බලන්න තමයි යන්නේ. මේ වෙද්දී මල්ලිලා ටික නම් ගමේ තියෙන දන්සල් වලට ගිහින් තමයි හිටියේ. මායි නංගිලා දෙන්නයි තාත්තයි තමයි මේ ටවුන් එකට යන ගමන් ඉන්නේ. මේ තමයි පේරාදෙණිය ටවුන් එක වෙසක් එකට ලස්සනට සරසලා තියෙන විදිහ. ඒ වගේම පේනවා නේද තියෙන බ්ලොක් එක. අපි මුලින්ම ආවේ මේ දන්සලට. මේක පැණිත් එක්ක යෝගට් දන්සලක්. තාත්තලාගේ ත්‍රිවිල් පාකියෙන් තමයි මේ දන්සල දෙන්නේ. අපි එද්දී ලොකු පොලිමක් තිබ්බට මේ දන්සල් පොලිම නම් ටක් ගාලා ගියා. ඒක නිසා අපිට ටක් ගාලා යෝගට් එක අරන් එන්න පුළුවන් වුණා. මේ තියෙන්නේ අපිට දුන්න යෝගට් එක. අපි එහෙම පල්ලෙහාට එනකොට තවත් දන්සලක් තිබ්බා. මේක නම් දුන්තෙල් බත් දන්සලක්. දැන් අපි ඉන්නේ ඒ දන්සල් පොලිමේ. කලින් දන්සලේදී කාපු කිතුල් පැණි වලින් පොඩ්ඩක් ෆෝන් එකේ කැමරාවෙත් ගෑවිලා. පේනවා නේද ඔයාලට මේ වීඩියෝ ඔක්කොම බොඳ වෙලා පේනවා. මං ඉතින් මේකත් දැක්කේ ගොඩක් වෙලා ගියාට පස්සේ තමයි.
මේ තමයි අපි පොලිමේ ගිහිල්ලා ගත්ත බත් එක. මේ දුන් තෙල් බත් එක නම් රසටම තිබ්බා. දන්සලට එහා පැත්තෙන් හැම අවුරුද්දෙම පේරදෙනියේ කැම්පස් එකෙන් කරන බැතිගී සරණිය තිබ්බා. අපි ඉතින් ඒකත් පොඩ්ඩක් බලාගෙන ඉඳලම තමයි ආපහු ගෙදර ආවේ. වෙසක් බලන්න ගිහිල්ලා හවස 6 විතර වෙනකොට අපි හැමෝම ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා වෙසක් එකට මේ වෙසක් කූඩු ටික සරසගත්තා. අපේ ගෙදර ඉස්සරහා ලයිට් නැති නිසා මම මේ වෙසක් කූඩු ඇතුළට ඉටිපන්දම් දාලා තමයි පත්තු කරගත්තේ. මේ පාර වෙසක් එකට නම් අපිට බල්බ් වැල් එල්ලන්න බැරි වුණා. වෙසක් කූඩු වලිනුයි බකට් වලිනුයි තමයි අපේ මිදුල සරසගත්තේ. මේ තියෙන්නේ නම් බකට් ටික එල්ලගත්තට පස්සේ අද දවසේ කොච්චර මහන්සි වුණත් මේ ලස්සන වටපිටාව දැක්කහම ඒ මහන්සිය ඉබේටම නැති වෙලා යනවා. ඔයාලත් බලන්නකෝ මේ ලස්සන කොහමද කියලා. එහෙනම් මාත් එක්ක අද හිටිය ඔයාලා හැමෝටම ස්තුතියි. මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න.